මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්මලා දරුවෝ හදන්නේ ඕනම දෙයක් දරාගන්න බලාගෙන ඇල්ලතුර ටිකක්වත් බලාගෙන නෙමෙයි කිරි දෙන්නේ සත්පුරුෂකමට නෙහසට. ඒ විදිහට ලේ කිරි වෙන්නේ කොහොමද? දැන් ඔයාලට කරන්න පුළුවන් ලොකු හාස්කමක් ඕනේ. දැන් මේක කියනකොට මිනිස්සු කියයි ශීල ග්‍රන්ථි තියෙනවානේ. තනපුඩු ඇතුලේ මොනවද තියෙන්නේ? රතු පාට, සිනි ගඳ ගහන, දුගද හමන ලේ. පුඩුවෙන් එළිය පොඩි එකක් කට තියෙනකොට මොනවද දෙන්නේ? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණී. තනපුඩුව සැත්තුඩකින් paludu කරොත් එන්නේ කිරිද ලේද? ලේ. කොතනින්ද ඔය කිරි ටික ලේ වෙනස්කමක් නෙමෙයි අම්මා. පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. මුළු ලෝකෙම සත්තුන්ගෙත් මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහසට ඒක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි. ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මොනාගේ හයියෙන්ද? ඒ කිරිවල මිනිස්සු මේවා බොහොම ඉක්මනට අමතක කරන අවුරුදු 20 පැන්න ගම.